Mr. Perfect. Hi guys! මම අද ගෙනාවා ස්මාර්ට් ටෙස්ට් එකක්. කොන්දේසි. මම ඔයාට ප්‍රශ්න 10ක් දෙනවා. ඔයාට හැම ප්‍රශ්නයකටම ලකුණු 10ක් බැගින් ලැබෙනවා. තව දෙයක් ඔයා අන්තිමේදී ලකුණු කීයක් ගත්තද කියලාත් කමෙන්ට් එකක් දාන්න ඕන. එහෙනම් අපි පටන් ගමු. Mr. Perfect. ඕන් ඕගොල්ලෝ ලැබෙන පළමු ප්‍රශ්නය. බලන්න ඕගොල්ලන්ට මේක හොයාගන්න පුළුවන් වේද කියලා. උත්තරේ තමයි මෙන්න මේ නත්තල් 100. ඔන්න ඕගොල්ලන් ලැබෙන දෙවෙනි ප්‍රශ්නය. පුළුවන් නම් මේකෙන් හැංගිච්ච වචන කියමු බලන්න. ඔන්න උත්තරේ තමයි රංකොත් පෙහෙර. ඔන්න ඉතින් ඕගොල්ලන් ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය. මේකටත් හැමෝම බලන්න. උත්තරේ තමයි මේ පළවෙනි නත්තල් 100. මේ තියෙන්නේ ඕගොල්ලන්ට ලැබෙන හතරවෙනි ප්‍රශ්නය. එහෙනම් මේකත් ගෙස් කරුම් බලන්න. වෙලාව ඉවරයි. උත්තරේ මොනරාගල. හෝ පොඩ්ඩක් ඉන්න. තාම channel එක subscribe කරේ නැද්ද? එහෙනම් දැන්ම ගිහින් subscribe කරන්න. bell එකත් ඕල් දාලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු විගස ඕගොල්ලන්ටත් නරඹන්න පුළුවනි. මෙන්න ඕගොල්ලන්ට ලැබෙන පස්වෙනි ප්‍රශ්නය. මල්ලිට අවුරුදු 15ක් වේ. එවිට අයියට වයස මල්ලිගේ වයස මෙන් දෙගුණයකි. එතකොට මල්ලිට අවුරුදු 30ක් වෙද්දී අයියට වයස කීයද? හැබැයි මම මේකේ ඕගොල්ලන්ට මේකේ උත්තරේ දෙන්නේ නැහැ. ඕගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේකේ උත්තරේ හොයලා කමෙන්ට් එක කරන එක. මං ලබන පාර වීඩියෝ එකේදී හරි උත්තරේ කියනවා. මෙන්න ඕගොල්ලන්ට දෙන මං 6 වෙනි එක. පුළුවන් නම් මේකේ වෙනස් රූපේ හොයන්න. උත්තරේ තමයි මේ අන්තිම එක. ඔන්න ඕගොල්ලන්ට මන් දෙන 7 වෙනි ප්‍රශ්නය. මේකේ සංගුණ වචනේ ගෙස් කරුම් බලන්න. උත්තරේ තමයි නෙළුම් කුළුණ. ඔන්න ඕගොල්ලන්ට හම්බෙන 8 වෙනි ප්‍රශ්නය. එහෙනම් මේකත් ගෙස් කරුම් බලන්න. උත්තරේ තමයි මුහුදු කුකුලා. ඔන්න ඕගොල්ලන්ට හම්බෙන 9 වෙනි ප්‍රශ්නය. මේක නම් ටිකක් අමාරුයි. පොඩ්ඩක් හිතලා බලන්න. උත්තරේ ඔයගොල්ලෝ හොයාගත්තද? උත්තරේ තමයි රාජ්‍යලිය. මෙන්න ඔයගොල්ලන්ට මන් දෙන අවසාන ප්‍රශ්නය. මේකත් ගෙස් කරුම් බලන්න. උත්තරේ තමයි කොටිකාවත්. වීඩියෝ ගැන මොකද හිතෙන්නේ? වීඩියෝ ගැන හිතන දේ ඔබ පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ ලයික් එක උන අපිට ගොඩක් වටිනවා. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. subscribe කරලා bell එක all දාලා තියාගත්තොත් ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ දිගටම නරඹිය හැකියි. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවස්. ආපහු මේ වගේ ටෙස්ට් වීඩියෝ එකකින් හමු වෙමු.